දැන් ඉතින් ගෙදර මිරිස් පැලයක් හරි ඉඳ ගන්න එනවා බා. අපි ඇවිල්ලා තියෙන නියම කෙනා ගාවට. යංගෝ බලන්න. සුදුමානේ. මොකද කරන්නේ? මෙන්න මේක කැලේට ගිහින් තියෙන නිසා මේක සුද්ධ කරලා මේකට මේ පැලයක් හිටව ගන්න කියලා මම බැලුවේ. ඒත් මේක ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතිලා නේද? ඕ මෙතනිනුත් තියෙන දෙකක් විතර. වෙන මොකක් හරි ගන්න. දැන් ඉතින් කියන්නේ මොකක් හරි හොයාගෙන හරි මේක හිටව නෝන ඉතින් බලමු අපි මොකද්ද හොයාගන්න පුළුවන් කියලා. ඒ මොකද්ද? මේක නම් මේ රොකරේ පොඩි ෆ්ලෑග් එකක්. මේක අනේක හොඳයි. ඔව්. තරගන බලමු නේද? කලින් පස්සුත් ගෙනල්ලන්නේ. මේ මෙතන ඉතින් මේක මේ වැඩි කරගෙනම යන කෙනා නේද? ඉතින් කොහෙද මේ පෝරපස් තියෙනවා, පෝර තියෙනවා. කුෂිකර්මයට අවශ්‍ය දේවල් ටික මේක. කොහෙන්ද හොයාගත්තේ බස්? පොහොර? පෝර ඉතින් මම මේ ඔය මේ ගස්වල අතු කපලා දාලා කොළරු එහෙම දාලා මම්ම හදා ගන්න පෝර ටික. එහෙම හදාගෙන සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය එළවලු තෝට මිරිස් ඒ වගේ දේවල් ගෙදරම තමයි හදාගන්න. ඒ දෙයක් ඉතින් මේ දැන් මේ පැලේ හිටෝලා කලින් හිටෝලා තියෙනවට වැඩිය කාලයක් යනවා හැදෙන්නේ. කලින් ඉඳලා හිටවගෙන තිබුණා නම් ඒවැ ප්‍රයෝජනෙ දැන් ගතේ. මේ දැන් හිටෝන එක ඉදිරියට ප්‍රයෝජන ගතේ. දැන් මේක බලන්න අපේ යාළුවන්ට ගෙදර ඉඳලා මේක පුළුවන් කරන්න. පුළුවන් කියන්නේ හරි පහසුයි. ඕක උන්දු වෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක් තිබුණත් ඇතිනේ ඔක් කරන්න. ඇති පොඩි ඉඩ ප්‍රමාණයක් ඇති. දැන් බලන්න මේ උඩනේ. උඩ මේ ගාතාව ඉඩ තියෙනවා. මේ ස්ලැබ් එක නේ? වැඩි පැලයක් තියෙනවා. මේ මොකද්ද? මේක මේ මං හිතුව මේ රාබු ගහ එතන මේ වම්බුටු පැලයක් පැලවෙලා. ඉතින් දැන් මේ පැලේ මේකට දාගත්තාම ලොකු ප්‍රයෝජනයක් ඇති. ඉතින් ඒ රාබු ගහ කියන්නේ ඔක ඉතුරු වෙච්ච ගහ. ඒකේ මල් හැදිලා. දැන් ඔන්න මේක පිටෝලා මේ ගහ ලොකු වෙනකොට ටික ටික මේ පස් වැඩි කරන්න. අපි මේක අයිනෙන් තියමුනේ. අයිනෙන් කියන්නේ මේ එන්නකො වෙන්නන්න මම මේ අනිත් වගාව මේ ඉන්න තැන මේ ඉතින් ගම කොහොමද කියන්නේ? ඉතින් මොකෝ හොඳින් අවුව වැටෙනවනේ. අවුව වැටෙන තැන කොහොමද? මේ තව තියෙන්නේ? තව තියෙන්නේ දැන් ඔයාටම පේනවනේ. බලන්න මමම තමයි මේ වගා කරගෙන මේ ඉදී දෙනකොට ඒ වරම මේකත් ඉදින්නේ නැහැ. ඒ වරින් වර ඉදෙන විදිහට තමයි කොහොම එකපාරේ දුනොත් අපතේනේ. හරි ෂෝක් මේ වගාව මේ විදිහට කරයි යනකොට දැන් බලන්න මේකේ ගෙඩි හතරක් තියෙනවා. මල් මේ තියෙන පස්සේ හැදිච්ච. මේ තියෙන්නේ මුලින් හැදිච්ච. මේ එක පොකුරේ ගෙඩි හතරක් ආවට මේ ගෙඩිය කලින් ඉදෙනවා. මේ අනිත් ගෙඩි තුන එකවර ඉදෙන්නේ නැහැ. මේක ප්‍රයෝජනෙට ගත්තට පස්සේ තමයි ආයි දවස් කීපයකින් මේක ඉදෙන්නේ. ඒතකොට ඒක ප්‍රයෝජනෙට ගන්නවා. මේවා ඉතින් අමුයි. ඒ විදිහට කිසි දෙයක් අපතියන්නේ නැති විදිහට තමයි මේ જાති තියෙන්නේ. මේ තියෙන්නේ තාම මේ කොච්චි පැල හිටුවකුවා. ඊළඟට ඉතින් මම තව පොඩ්ඩක් ඉස්සෙනවා. ඊට පස්සේ මේ කරල් හැදෙනවා. ඒකට මේ ඔය තියෙන විකටම ඉතින් වගාව කරයි යනවා ඉතින් මේ වගේ. ඉතින් ඔයාලා දැක්කනේ දැන් අපි සුදුමම කරපු වැඩේ. ඒ වගේ ඔයාලට පුළුවන් ගෙදර ඉඳලා පෝර උරයක් බෑග් එකක් මොකක් හරි අරන් හාල් උර ගේනවා. ඒ උරයක් හරි අරගෙන ඒකට පස් ටිකක් දාලා පැලයක් ඉඳලා ඒක වතුර ටිකක් දාලා ලොකු කරලා නේ සුදුමයි. ඔව් ඔය මම හදාගන්න දෙන්නේ වටිනවා හරියට. ඔව් ඒකෙන් ඔය ටික තලන පිනිච්ච වලඳක් ගන්න පුළුවන්. ඕනම දෙයක් පුළුවන් නේ ගන්න. මොකක් හරි ගත්තේ. දෙයක් කරන්න ඉඩ තියෙන පොඩි ඉඩ ප්‍රමාණය වුණත් අපිට පුළුවන් මේක කරන්න නේ සුදුමයි.
කරන්න පුළුවන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඔව්. හරි පහසු හරි සරලයි මේක ඉතින්- කරලා බලන්නකෝ ඕ ඒකෝට තමන්ටම වැටහෙනවා මේක හරි ලස්සන වැඩක් කියලා ඕ අපි කොහොම හරි මේක කරලා එහෙනම් බලන්ගන්න අප යාලුවන් කල්ල බලන්න අනිවාරෙන් කල්ල බලන්න ජයවා